මගේ යාළුවෝ ඔක්කොම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. මං අද අලුත් වීඩියෝ එකක් ගෙන හුඟ දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. කට්ටිය දැකලා ඇති මේ මොනවද කියලා. මේ තියෙන්නේ කොට්ටම්බා. ගොඩක් කට්ටිය කාලත් ඇති. ඉතින් මං කොට්ටම්බයක් තරලා කන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ වේලිච්ච ඒවා තියෙනවා. එතකොට තව තියෙනවා අම්මුවට සාමාන්‍ය මේ පොත්ත මේක දැන් මේ පොත්ත වේලිලා තමයි තියෙන්නේ. ඉතින් මේ පොත්ත අමුවෙන් තියෙනකොටත් අපිට තලලා කන්න පුළුවන්. ඉතින් මම දැන් කොට්ටම්බයක් තලලා කන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලගෙත් ගෙවල් වල ඇති ඒ වගේ සමහර තැන් වල තියෙනවා. ඉතින් ලොකු විශාලට හැදෙන ගහක් තමයි කොට්ටම්බ කියන්නේ. ඉතින් රසවත් කෑමක්. අපි මේ ආකාරයට තලා ගන්නවා. ඉතින් තලාන මේක ඇතුලේ ගොඩක් හයියයි මේක මේ තිබ්බට වටේ පොත්ත ගොඩක් ඝනකම්. ඉතින් එහෙම තලා ගන්නවා. එහෙම තලා ගත්තාම මේ වටේ තියෙන පොත්ත අයින් කරගෙන මෙන්න මේ ඇතුලේ තියෙන මදේ මෙන්න මේ වලට මේක පේනවා ඇති. මෙන්න මේ සුදු පාට මේ මදේ තමයි අපි කන්නේ. ඉතින් ගොඩක් රසවත් කෑමක්. මම දෙක තුනක් මේ විදිහට තලා ගන්නවා. පොත්ත අයින් කර ගන්නවා. ඊට පස්සේ අපි කමු. මම මේ ෆෝන් එක අතෙන් අල්ලගෙන තමයි වීඩියෝ කරන්නේ. මේක මේ මෙහෙම මෙන්න මේ අතර තියලා හොඳ පාරක් ගහගත්තොත් තමයි ලස්සනට තැලෙන්නේ. ඉතින් මට අපහසුයි. මම මොකද එක අතකින් ෆෝන් එක අල්ලගෙන තමයි මේක තලන්නේ. මං වැරදි තැලුවා. මේ අතර තියලා මෙන්න මේ කෙලින් අතර තියලා තලා ගන්න පුළුවන් නම් ඉතින් ලස්සනට පහතුර තලා ගන්න පුළුවන්. මේ ඇතුලේ තියෙන මදේ මෙන්න මේ ආකාරයට කුඩු වෙන්නේ නැතුව ලස්සනට ගලව ගන්න පුළුවන් අර විදිහට තලා ගත්තා නම්. ඉතින් එන්න මෙහෙම තලාගත්ත කොට්ටම්බා. ඉතින් ඔයාලා try කරලා බලන්න. රසවත් කෑමක්. හරි කට්ටියම සතුටින් ඉන්න.